මාව මරණ්ඩාව කෙනෙක්ව මම තියන්නේ. ඒ කියන්නේ හිරේට නෙවෙයි. නෑ. අවුරුදු කීයක් තිස්සේ මේවා කරනවද දැන්? දැන් නම් අවුරුදු 41ක් විතර. අවුරුදු කීයද පටන් ගත්තේ? අවුරුදු 5න් අසන්න. ඒ කියන්නේ බොරු කරලා සල්ලි හම්බ කරන අයටනේ අපි කියන්නේ කට්ටඩි කියලා. ඒ කියන්නේ මගේ යක්කු මම යවනවා. මම වශීගුරුකම් කරන්නේ නැහැ. රාගම ගුරාගාවට යන්න එපා. මූ සල්ලි වලට පවුල් කඩනවා වගේ. හැබැයි අසංක ඒ දේවල් මට සාධාරණ වෙන්න ඕන. මං කොයා මං කවුද කියලා දන්නේ නැතුව දඟලන්නේ මම තමයි රාගම ගුරු. මං හොඳක් දන්නා නරකක් දන්නා. මං උඹට පොල් ගහලා එක්තෙන් කරනවා. මං කියනවා කොඩි විනයක් කරනවා මේ මිනිස්සයාට ගෙදරින් යන්න. ගෙදර තිබිච්ච දෝෂය කපන්න උනා. නැත්නම් ඒ ගෙදර කාටවත් ඉන්න බැරි නිසා. ජනාධිපති පුටුවේ ඉන්නකම් විතර එයාගේ බලතල තියෙනවා. ඊට පස්සේ එයා සාමාන්‍ය මිනිහෙක් බවට පරිවර්තනය වෙනවා. AG කෙනෙකුත් ඔයාගේ පරිප්පුවක් මට දෙන්න ආවා. එයාටත් මම ඒක පරිප්පුව හොඳින්ම දීලා ඇරියා. යක්ෂ බලවේගයත් එක්ක පුංචි ගනුදෙනුවක් කරනවා. ඒකත් එක්ක වැඩ කරන්න දැන කරනු පිට නොදෙනු කියනවා. පොතේ යට ගහලා තියෙනවා. ප්‍රාණ පලිප්පු පුට සිද්ධි ඒවා දන්නේ නැති, ආවතේව දන්නේ නැති, මන්ත්‍රයක් දන්නේ නැති, නවනීල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සු গুপ্ত විද්‍යාව කරනවා. සෑම සිකුරාදාම රාත්‍රී 9:30 මායා අඩවිය රාගම ගුරුතුමන් සමග මට හිතන්නේ ඔබ සාම්ප්‍රදායික කට්ටඩියෙක් කියලා. ඇයි අසංක ඒ විදිහට කිව්වේ? නෑ දැන් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් නේ. සාම්ප්‍රදායික කට්ටඩියෙක් කිව්වොත් අසංක ගොඩක් දුරට රතු රෙද්දක් පොරවලා සුදු ඇඳගෙන නිකන් තියෙන ජලිබලි ඔක්කොම එල්ලගෙන එහෙම ඉන්න කෙනෙක් නේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික කට්ටඩියෙක් කියලා කියන්නේ. ඔබේ ඒව නැහැ මොකුත් නේ. අතේ තියෙන ටික විතරයි. ඒ ටික විතරයි අසංක. ඒ අරෙන්ද මම සාමාන්‍ය වෙන දේවල් පාවිච්චි කරන්නේ. හැබැයි සරල විදිහට ඉන්නවා. එකම දේ තමයි අසංක මම ඉන්න විදිහට අනිත් මිනිස්සුන්ටත් ඉන්න පුළුවන් විදිහේ දේවල් තමයි මම කරන්නේ. දැන් මම මේ සාම්ප්‍රදායික කට්ටඩියෙක් කියලා කියන්නේ අර ඔක අර හිතරිද්දක් නැතුව අහන්න ඕනේ ඉඳ මම මෙහෙම අහන්නම්කෝ. ඒ කියන්නේ බොරු කරලා සල්ලි හම්බ කරන අයටනේ අපි කියන්නේ කට්ටඩි කියලා. අසංක මේ බොරු කරලා හම්බ කරනවා කියලා කියන එකේ දෙයක් තියෙනවා. ඒක අපි ගත්තොත් මන්තර කඩ කියන පැත්ත ගමුකෝ අපි. මන්තර කඩ තියෙනවා. දැන් ඔයා පත්තරේ අරන් බලන්න දෙපානමට ගෙන්න කරලා දෙනවා. හරි ඊළඟට කියන කෙනාව වශයෙන් දෙපානමට කියන්නේ පන්නේ පිටේ දෙපා නෑ දෙපා ළඟට sorry. දෙපා ළඟට ගෙන්නලා දෙනවා. ඊළඟට කියන කෙනාව වරු තුනෙන් ගෙන්නලා දෙනවා. කියන එක්කෙනාව කැමති කරලා දෙනවා. අසංක ඒවත් මවාපෑ. හැබැයි গুপ্ত විද්‍යාවේ එහෙම නැත්නම් මන්ත්‍ර විද්‍යාවේ තියෙනවා එක්තරා දේවල් ටිකක් වශීකරුකම් කරන්න, කැරගිය අය ගෙන්නන්න. ඒ දේවල් තියෙනවා. හැබැයි ওই මන්ත්‍ර අච්චු ගහලා ජීවිතේට මන්ත්‍රයක් දන්නේ නැති කෙනෙක් එහෙම නැත්නම් තව විදිහකින් කියනවා ප්‍රාණ පලිප්පු පුට සිද්ධි ඒවා දන්නේ නැති, ආවතේව දන්නේ නැති, මන්ත්‍රයක් දන්නේ නැති, නවනීල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සු গুপ্ত විද්‍යාව කරනවා. එහෙම දේවල් තියෙනවා. හැබැයි අර කුලේ මේ කුලේ අඩු කුලේ එහෙම දේවල් තියෙනවා. හැබැයි අසංක මම මගේ ප්‍රතිපත්තියක් හැටියට මම වශීගුරුකම් කරන්නේ නැහැ. ඒතර ඔයා හයි දන්නේ නැති හින්දාද කියලා? නෑ දන්නවා. හොඳටම දන්නවා. ගෙන්නන්නත් දන්නවා. ඒ පාඩුයි. අසංක මේ ඒකේ හේතුවක් තියෙනවා. ඇත්තටම ඒක වෙන්න හේතුව තමයි අසංක මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා මම දන්නේ නැතුව මගේ හොඳම යාළුවෙක්ගේ නංගි. ඒ කියන්නේ මම O level කරන කාලේ ඒ නංගිව තමයි අපිට තේ එහෙමත් හදලා දීපු නංගි කෙනෙක්ගේ පවුලක් කඩලා වෙන ගෑනු කෙනෙක්ට එයාගේ මහත්තයාව සෙට් කරලා මම දන්නේ නැතුව අන්තිමට හොයාගෙන කොහොම හරි ඇවිල්ලා මා ගාවට ආවෙන් පස්සේ තමයි අහුනේ මම මේ වැඩේ කරලා කියලා. ඒක නසංක මම මා ගාවට එන මිනිසුන්ගේ උපැන්න සාතිකේවත් කසාද සාතිකේවත් බලලා නෙමෙයි ගුරුකම් කරන්නේ. ඒගොල්ලෝ අඬාගෙන දොඩාගෙන ආවම මගේ මහත්තයා වෙන ගෑනු කෙනෙක් අල්ලන් ඉන්නවා කියලා මම අදාළ දේ කළා. ඊට පස්සේ මම හිතන්නේ අන්තිමට ඒකේ දෙවනි එක තමයි අසංක මේ
ඊට පස්සේ ඔය කතන්දර ඉවර වෙලා මට මතක හිටියට මීට අවුරුදු 8කට හෝ 10කට කලින් මට Facebook එකේ ගහලා තිබ්බා රාගම ගුරාගාවට යන්න එපා මූ සල්ලි වලට පවුල් කඩනවා කියලා. එහෙමම ගහලා තිබ්බා සංක. ඒ කියන්නේ යාළුවද? නෑ මේ වෙන එක. වෙලා තියෙන සංක ඒ කෙනාගේ ඒ කියන්නේ ඒ කෙනා වෙන ගෑනු කෙනෙක්ව තියාගෙන ඉඳලා ඒ කියන්නේ අරන් ගිහිලා තියාගෙන ඉඳලා ප්‍රසිද්ධ චරිතයක් අහන්න එපා කවුද කියලා ඒ ගෑනු කෙනා ඊට පස්සේ මම එයාව කඩලා මෙයා ගාවට ගෙනලා දුන්නා. ඒ කියන්නේ ඇත්ත කෙනා ගාවට. හැබැයි ඒකට එයා ගහලා තිබ්බේ මා ගාවට යන්න එපා වවුල් ගඩනවා කියලා. ඊට පස්සේ මම ඒකෙම කමෙන්ට් එකක් දැම්මා. ඔයා අහවල් දවසේ බලෙන් මේ ඒ වෙලාවට තියෙන්නේ නිර්වත් ෆොටෝ වගේක් පෙන්නලා බලෙන් එක්කන් ගිහලා ගෙනල්ලා. ඉතින් මම බ්ලැක්මේල් කළා. ඉතින් මම ඒක එයාව ගෙනල්ලා දුන්නා. ඉතින් එතනින් මම අනිත් එක අසංක මම දේශපාලනය පැත්තෙන් වුණත් හැම පැත්තෙම මම ඒ දේවල් කියන්න ඕන දේ මම මූලට කියනවා. මට බයක් නැහැ ඒක. මොකද මං කියන දේ හරි කියලා පාඩුවක් නෙවෙයි. එහෙම දෙයක් නෑ අසංක. මොකද හේතුව මේ මිනිස්සු මාගාවට එන එකේදී මැරෙන්න ඉන්නවා නම් කෙනෙක් එයාට අසනීපයක් වෙලා මැරෙනවා නම් මැරෙනවාමයි කියන එක කියන්න ඕනේ. හරි. දැන් කොහොම හරි දැන් මේ දේවල් මේ අහන්නේ වෙන දෙයකට නෙමෙයි මිනිස්සු තුල එවැනි මත තියෙනවනේ. මට මතකයි 98 වගේ එක්තරා පුවත්පතක තාරකා වගේ මතක නම. යකුන් බැඳගෙන මිනිස්සුන්ට සෙත සලසන ගුරුතුමා කියලා ආටිකල් එකක් යනවා. එක පැත්තක ඔබ අනිත් පැත්තේ ඉන්නේ ලෝක පූජිත සනත් ජයසූරිය. ඒ කියන්නේ ඔබට එහෙම ලොකු වටිනාකමක් හදා ගන්නවා ඔබ. බොහොම තරුණ අවදියේදී. 98 කියන්නේ මේ A level කරලා ඉවරෙච්ච ගමන් නේද? ඔව් දැන් මම හිතන්නේ ඒකගේ තාරක පත්තරේ ජ්‍යොතිෂ පත්‍රයක් ලයනල් කියලා මහත්තයෙක් තමයි ඒක ලිව්වේ. ඒක ලිව්වෙත් ඔය කිව්ව විදිහට තමයි යකුන් බැඳගෙන කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මම গুপ্ত විද්‍යාවේ ගත්තාම දේවල් කරන්න යක්ෂ බලවේගයත් එක්ක පුංචි ගනුදෙනුවක් කරනවා. ඒකත් එක්ක වැඩ කරන්න හරි ලේසි. ඒක නිසා ඒ මනුෂ්‍ය ආත්ම සහ গুপ্ত ආත්ම වලින් ගෙන්නලා ඒගොල්ලන්ට කරන්න ඕන දේ කිව්වහම ඒගොල්ලෝ ඒ දේ අනිවාර්යෙන් කරනවා. අර සාමාන්‍යයෙන් අවශ්‍ය දේ දුන්නාම කරන්න ඕන දේ කරනකොට අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා නම් අපි මේ පැත්තත් එක්ක වැඩි ගනුදෙනුවක් කරනවා. සාමාන්‍යයෙන් මම මාස 3කට 4කට සැරයක් වගේ গুপ্ত විද්‍යාවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්න එක જાතිය යක්කු වඳිනවා. මාස 3න් පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරලා අයින් කරලා දානවා. ඒ වැඩේ හරි කියන්නේ වැඩේ අරගෙන අතාරලා දාන්නේ නෑ. ඒ අසංක එහෙම දෙයක් නන්නත්තර කරන්නේ නෑ. ඒකෙදි හේතුව තමයි දැන් ඔයා හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් වල් කපන මිනිස්සයාගෙන් අපි වලක් කපා ගන්නවා. ඒතර එයාට අදාළ ගනුදෙනුව දීලා අයින් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ গুপ্ত විද්‍යාව කරන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. දැලිපියෙන් කිරි කනවා වගේ තමයි. ඒකට හේතුව තමයි ඒ වගේ යක්කු බඳින අවස්ථාවලදී අවම වශයෙන් අපි ගත්තොත් ආරක්ෂක මන්ත්‍ර 200ක් 300ක් කටපාඩම් තියෙනවා. හේතුව තමයි අනිත් පැත්තට එන වෙලාවලුත් තියෙනවා. ඒකින්ද ඒවා කරන්න හැකියාව සහ බලය ඒ වගේම හිතේ හයිය සහ මන්ත්‍රවල තියෙන ප්‍රශ්න තියෙනවා. ඕවා නැතුව කරයින් පස්සේ නැත්තම් කොහෙන් ඉවර වෙයිද කියලා බලන්න. සමහරක් වෙලට දරුවෝ පිටින් යන ඒවා තියෙනවා. පවුල් පිටින් වලින් යන ඒවා තියෙනවා. එහෙම දේවල් තියෙන. ඉතින් ඒක නිසා අපි ඒවා ගැන දැන අර ඕකනේ අපි අපේ গুপ্ত විද්‍යාව කියලා තියෙන දෙයක් තමයි දැන කරනු පිට නොදෙනු කියලා. පොතේ යට ගහලා තියෙනවා. හැම මන්ත්‍රයකම යට ගහලා තියෙනවා. ඒකෙන්ද පරම්පරාවෙන් පරම්පරාවට දෙන්නේ. ඒකේ හේතුව තමයි ගොඩක් දුරට මේ අපි මන්ත්‍ර කරද්දී සංක කළ යුතු ක්‍රමවේද වගේක් තියෙනවා. ඒව දැනුවත් වෙන්න ඕනේ. දැන් අපි බන්ධන ගැන කතා කළොත් එක වර්ගයේ බන්ධන තියෙනවා. ඒතර බන්ධනයක් කරන්න ලේසි පාසු එක්කෙනෙක්ට ලේසි නෑ කරන්න. එයා දැනගන්න ඕනේ මේ බන්ධනේ කොහොමද කරන්නේ, ඒකේ මොනවාද ආදීනව. ඒවා පුද දෙන්න ඕනේ. සමහරක් දේවල් තියෙනවා. එනකොට දැන් අපි ගත්තොත් පිල්ලි කියලා කියන්නේ පිල්ලි වල අපි මම නම් අරලා තියෙන සවුල් පිල්ලිය. එතකොට සුන්නක පිල්ලි නාග පිල්ලි ගොඩක් ඒවා තියෙනවා. ඒ එනකොට ගරුඩ පිල්ලි තමයි මම දෙකක් කරලා තියෙනවා. ඒක එකක් හරි ගියේ එකක් හරි ගියේ නෑ. ඊට පස්සේ ඒ එනකොට අපි ලෑස්තිලා ඉන්න ඕනේ කෙනාට අදාළ දේවල් දෙන්න. හැබැයි ඒ වගේම පිල්ලි පාරාව කටපාඩම් තියෙනවා නම් පිල්ලිය වන්නත් බෑ. පිල්ලි බන්ධනය කරලා අනිත් පැත්තට යවන්නත් පුළුවන්. ඉතින් මේ දෙකම අපි දැනගන්න ඕනේ. එහෙම නැතුව මේ গুপ্ত විද්‍යාවත් එක්ක සෙල්ලම් දාන්න බෑ. බන්ධන මොන හරි කරාද ලංකාවේ තියෙන හැම ටීවී channel එකකම හිටියා නේද? ඒකේ channel headලට මොන හරි බන්ධන කරලා තිබ්බද?
මම එක්කෙනෙක්ට නම් බන්ධනයක් කරලා එළුවලම දැම්මා. අනිත් ඒගොල්ලන්ට නම් මට එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. ඒකේ ඇතන පෞද්ගලික හේතුවක් නෙමෙයි. එයාගේ බලය යොදවලා මට ප්‍රශ්නයක් දාන්න ගියා එක්තරා channel එකක. මං හිතන්නේ අද එයාගේ නමවත් කියවෙන්න එතනට මම නීච කරලා තියෙනවා. මම බය නැතුව කියනවා කරන එක කලා කියලා. ඉස්සර ලොකු අතුවල හිටි මිනිස්සු අද දැන් බලු වෙලා පැත්තකට වෙලා තියෙනවා. එච්චර දරුණුයි. නෑ අසංක දරුණුයි නෙමේ. මම කියන්නේ එක දෙයක් අපේ තියෙන බලය අපේ තියෙන මනුස්සකම කියන දේ තියෙනවා නම් මම ඕනේ කෙනෙක්ට සල්ට් එක දානවා. ඒ කියන්නේ එහෙම නැතුව අසංක එයා දැන් අපි ගත්තොත් එහෙම ජනාධිපති පුටුවේ ඉන්නකම් විතරයි එයාගේ බලතල තියෙන්නේ. ඊට පස්සේ එයා සාමාන්‍ය මිනිහෙක් බවට පරිවර්තනය වෙනවා. සමහරුන්ට එහෙමවත් පාර බහලා යන්න බැරි තත්ත්වයක්. ඉතින් ඒක නිසා දේශපාලනයේදීත් මම කියන්නේ අපි සරල මිනිස්සු වෙන්න. අපි සංවේදී මිනිස්සු අසංක. එතකොට මේ සංවේදීත් එක්ක තමයි මම කැමති නැති වශීගුරුකම් කරන්නේ. හැබැයි ඉතින් මිනිස්සු මට ආකර්ෂණය වෙන්න කරන දේවල් මම කරගෙන ඉන්න එක වෙන කතන්දරයක්. හැබැයි මම මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට දේවල් කරන්න යන්නේ. දැන් මේ බන්ධන ගැන කිව්වහම වේතාල බන්ධනය, දිවගුරු බන්ධනය, ගැප් කෙලහිර බන්ධනය මේ වගේ බන්ධන ගොඩාක් අහලා තියෙනවා. දැන් මේ ඇත්තටම බන්ධන වලින් කරන්න පුළුවන් දේ මොනවද? දැන් හුඟක් අය කියන කතාවක් තමයි අද වෙද්දි මේ ඔක්කොම විකිනිලා විනාශ වෙලා මේවා ඇත්ත. හැබැයි වැඩකාරයෝ දැන් නැහැ. දැන් ඔබ කියන විදිහට ඔබ ඇත්තටම වැඩෙක්නේ. 98 ඒ ලෙවල් කරලා ඉවර වෙච්ච ගමන් සනත් ජයසූරිය වර්ල්ඩ් කප් ගහලා ඉන්න අවුරුද්ද දෙකකට පස්සේ සනත් ජයසූරියගේ ආටිකල් එකක් යන එක හරි. මොකද 98 වෙද්දි මට මතක විදිහට සනත් ජයසූරිය නායකයා හෝ මේ ආරම්භක පිටිකරු ඒ ලෙවල් එකේ හිටියේ. ඒතර එහා පැත්තේ යන රාගම ගුරු කියන්නේ තේ ලෙවල් එකටම ස්කෝර් කරපු කෙනෙක්නේ. එතකොට මේ බන්ධන වලින් වැඩක් ගන්න පුළුවන්ද ලොකෝ? ඔව් මෙහෙම කතා කරමු. මම ගත්ත එක වැඩක් දෙකක් විතර කියලා දෙන්නම්. 2002 ආණ්ඩුව පෙරලෙනවා සංක. ඒ ආණ්ඩුව පෙරලෙනකොට අපේ චන්ද්‍රිකා මැඩම් ජනාධිපති වෙලා ඊට පස්සේ ආයෙත් රනිල් වික්‍රමසිංහ එන එක. ඒ වෙලාවේදී මගේ අපේ තාත්තලා දේශපාලන වශයෙන් වැඩ කරලා තියෙනවා ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මට ඒ වෙලාවේ කියනවා ඔයාව මරන්න මෙන්න මේ කට්ටිය මෙන්න මේ වෙලාවට ගෙදරට එනවා. ඒකට ලෑස්තිලා ඉන්න. ඒතර මම අදාළ දේවල් ටිකක් මම ලෑස්ති කරනවා. මම මගේ පුටුවේ ඉඳගෙන, ඒ කියන්නේ ඔයා දන්නවා අපේ ගෙදරට ආව ගමන් ඇතුළටම තියෙන පුටුවේ මං ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉඳි මට මාව පේන්නේ නැහැ කාටවත්. ඒගොල්ලෝ මාව හොයනවා. හැබැයි මගේ එන එක්කෙනෙක් එක්තරා ප්‍රසිද්ධ කෙනෙක්ගේ මල්ලි කෙනෙක් මගේ දොරට දේශපාලන ප්‍රසිද්ධ නෑ දේශපාලන නෙමෙයි ඇත්තටම එයා මේ ඔයාලට කියන්නේ මේ පාතාලේ නෑ මේ ටෙලි ඩ්‍රාමා පැත්තේ මේ කලාලෝකේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ මල්ලි කෙනෙක් ඇවිල්ලා මගේ දොරට පයින් ගහනවා පොඩි ෆිල්ම් එකක් ලොකු සීන් එකක් විදිහට ගහනවා මම යාව දවස් 21කින් අදාළ තැනට යවනවා අදාළ තැන කිව්වේ මගේ හැකියාවෙන් යවන්න පුළුවන් තැන කියලා. මොකද මාව මරන්න ආව කෙනෙක්ව මම තියන්නේ. ඒ කියන්නේ හිරේට නෙවෙයි. නෑ මගේ සදානින්දට යවනවා. ඒ කියන්නේ මගේ යක්කු මම යවනවා. මම බය නැතුව මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 2002 සදානින්දට නෑ. මම නඩු නෑ මොකුත්. නඩු කියන්නේ මගේ මං යවලා තියන්නේ අසංක මගේ ක්‍රමෙන්නේ. මගේ ක්‍රමෙන් මම ඒක කරලා තියෙනවා. අද වෙද්දී ඒ දේ වෙන්න ඕනේ හරි වෙලා තියෙනවා. අසංක පලි ගහනවා කියලා තියෙනවානේ. බන්ධන තියෙනවා පලි ගහනවා. පලි ගහන්න පලි පොල් ගහනවා. එහෙනම් දිනිකම දේවල් වහන්න එපා. අපේ ක්‍රමයෙන් කරන දේවල් එහෙම හොයන්න බෑ. ඒක නිසා ඒ දේවල් එහෙනම් සීනිකම දේවල් සීල් තියන්න ඕනේ. හැමදාම පොල් ගහන්න ඕනේ. ඒකද සංක එහෙම දේවල් තියෙනවා. ඒ බන්ධන වලින් කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ මේ ළඟදී කුරුණෑගල පැත්තේ මගේ පොඩි ව්‍යාපාරික ආයතනයක පොඩි ගැටලුවකට AG කෙනෙකුත් ඔයාගේ පරිප්පුවක් මට දෙන්න ආවා. එයාටත් මම ඒ පරිප්පුව හොඳින්ම දීලා ඇරියා. අසනීප වෙලා ස්ථාන මාරු වෙලා ගෙවල් වල කියන අජීර්ණ වෙන්නේ කියලා කියන මම අපේ භාෂාවෙන් ගතන නීච කරනවා කියන එක මම කියන්නේ. ඒ දේවල් මම කරනවා. එහෙම නොකර ඉන්නේ. හැබැයි අසංක ඒ දේවල් මට සාධාරණ වෙන්න ඕනේ. මම එයාට කතා කරලා කිව්වා මැඩම්
මේ ඩොකියුමන්ට්වල අඩුපාඩුවක් තියෙනවනම් මට ඒක ලිඛිතව දන්නන්න මං ඔයා ඉල්ලන සියලුම ඩොකියුමන්ට් ටික දෙන්නම් කියලා. මම ගෑනු කෙනා මට කියනවා මේ ඔයාට මේ පැත්තේ ඇවිල්ලා බිස්නස් කරන්න බෑ කිව්වා. මං කොයා මං කවුද කියලා දන්නේ නැතුව දඟලන්නේ මම තමයි රාගම ගුරු මං හොඳක් දන්නවා නරකක් දන්නවා මං උඹට පොල් ගහලා එක්තෙන් කරනවා කියලා. මං කියනවා ඊට පස්සේ මෙයා ගිහිල්ලා නඩුව මේ පොලිසියේ SPට කතා කරලා කියනවා SP මට කතා කරනවා මං කිව්වා මං කරනවා ඒක. ඔබතුමාට නීතියෙන් පුළුවන් නම් මාව අත්අඩංගුවට ගන්න අරගෙන නීතියෙන් අත්අඩංගුවට ගන්න බෑ කිව්වා. තර්ජනය කරා කියලා මං කිව්වා තර්ජනයක් තමයි කළේ. මම කියලා තියන්නේ යාට මම පොල් ගහලා නැති කරනවා. කළා. මැරුවේ නෑ. හැබැයි කරන්න ඕන දේ කළා. අද වෙද්දි මම මේ ප්ලාන්ට් එක පටන් අරන් තියෙනවා. එතකොට පොහොට්ටු හිටිය ප්‍රබලයකුත් මට පාට් එක දැම්මා. එයාටත් මේ වෙනකොට නන්නත්තර වෙන්න කරලා තියෙනවා. ඒවට බය නෑ සංකා. කරන්න පුළුවන් දේ බය නැතුවම කරනවා. දැන් බොහෝම ජීවිතේ පරාද වෙලා ජීවිතේ යනේන මන් නැති වෙච්ච මිනිස්සු වෙනුවෙනුත් මේ දේවල් ඒගොල්ලන්ට යම් හයියක් අරගෙන දෙන්න අසරණ වෙච්ච මිනිස්සුන්ව නැගිටවන්න මේවා පාවිච්චි කරන්න පුළුවන් දෙය කියන්නේ. අසංක පිස්තෝලේ කියලා දෙයක් තියෙනවනේ. පිස්තෝලයි පාවිච්චි කරන්නේ. වර්ග දෙකකට පාවිච්චි කරනවා. පාතාලේ මිනිස්සයා බල ගන්නවා ඉන්ලීගල් එක යූස් කරන්න. පොලිසිය මහත්තයා වැඩ පාවිච්චි කරනවා ලීගලි පාවිච්චි කරන්න. දෙකම පිස්තෝලනේ. ඒ වගේ මේ গুপ্ত විද්‍යාව හොඳටත් පාවිච්චි කරන්න පුළුවන් නරකටත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ මේක කොයි විදිහටද මෙයාට මේක බලපාන්නේ. ඒ බලපාන විදිහ අනුව තමයි අපි කරන දේවල් ටික පාවිච්චි කරන්නේ. එතකොට යක්කු බැඳගෙන අපි ගුරුකම් කරද්දී දැන් ඔයා මෙහෙම දෙයක් කියන්නකෝ මට. මම මේ මට වෙච්ච සහ මම කරපු දේවල්. එක මහත්තයෙක් ඉන්නවා කොල්ලු පිටියේ ඇතුළක ඒ සුද්දා හිටියගේ එයා යනකොට එයාගේ ඩ්‍රයිවර්ට දීලා එයා තමයි ඩ්‍රයිවර් ආවතේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒ මනුස්සයාට කියලා දෙනවා මේ තමයි මම උඹට දෙන දේ. මේකෙන් සදාකාලික ජීවිතේ ඉන්නකම් මේක ජීවත් වෙනවා. එයා යනකොට ඒ ගේ එයාගේ නමට දීලා කියලා දෙනවා. නෑ සෝරි සමාවෙන්න තලවතුගොඩ. ගයක් දීලා කියලා. ඔය ගෙදරට එක්තරා ප්‍රබල දේශපාලනඥයෙක් කෙනෙක් ඒ ගෙදරට ඇවිල්ලා නවතිනවා මේ මොනසර මාස 6යි මාස 3යි සල්ලි දීලා තියෙන. එතනින් එහා රුපියලක්වත් ගෙවලා නැහැ. එයාගේ බලපුලුවන් කාරකමට මෙයා ගේ තියාගෙන ඉන්නවා. එතකොට සංක මේ මනුස්සයා මාගාවට එනවා. ඇවිල්ලා මට කියනවා මහත්තයා මෙන්න මේ වගේ දෙයක් වුණා කියලා. මම කොඩි විනයක් කරනවා මේ මනුස්සයාට ගෙදරින් යන්න. මම ඒක සාධාරණ නැද්ද කියලා මට කියන්න පොලිසියට ගියට වැඩකුත් නැත්තම්. හරිද වෙන දේශපාලන දේවල් කරගන්නත් බැයි නම් මම මොනවද කරන්න ඕනේ? මම කොඩි විනයක් කරනවා ගෙදරින් යන්න. ගෙදරින් ගිහිල්ලා කියලා දන්නේ කොහොමද? ලයිට් කපලා බිල තියෙනවා එළියේ. ඊට පස්සේ ආ පොලිසියට ගිහලා එන්ට්‍රියක් දාලා බලපුවම කිසිම දෙයක් අරන් ගිහිල්ලා නැහැ. ෆ්‍රිජ් එක කරලා බලපුවම ෆ්‍රිජ් එක ඇතුළේ කුණු වෙලා ඔක්කොම. ඊට පස්සේ ඒගොල්ලන්ගේ නිත්‍ය අනුකූල ක්‍රමයකට මේගොල්ලෝ ඒක බාර ගන්නවා. ඔයා පිළිගන්න අදටත් මේ මිනිස්සුන්ගේ ගෙදරට ඒ බඩු ටික හොයාගෙන ඇවිල්ලා නැහැ. ඊට පස්සේ හැබැයි ඊළඟ ප්‍රශ්නේ තමයි ගෙදරට වෙච්ච දෝෂය කපන්න උනා. නැත්නම් ඒ ගෙදර කාටවත් ඉන්න බැරි නිසා. ලේසි නෑ. අවුරුදු කීයක් තිස්සේ මේවා කරනවද දැන්? දැන් නම් අවුරුදු 41ක් විතර. අවුරුදු කීයෙන්ද පටන් ගත්තේ? අවුරුදු 5න් අසංක. අපි එහෙනම් ආයේ දවසක මේ වගේම ඔබ මිනිස්සුන්ට උදව් කරපුවා ඔබට හරි ගියපු තැන් ඔබට වැරදිච්ච තැන් ගැන කතා කරමු. ජය වේවා. ජය වේවා. Yeah.